ඔබ දන්නවද? ඔබේ දින දර්ශනයේ සලකුණු කරන එක පුංචි රතු තිතකට පුළුවන් ඔබේ මුළු ජීවිතේම වටිනාම දවස කලින්ම කියන්න. ඔව් මම මේ කියන්නේ ඔබේ බබාව හම්බ වෙන දවස ගැනයි. ගොඩක් අය හිතන්නේ දින දර්ශනයක උසප් දිනේ සලකුණු කරන්නේ ඒ මාසෙට විතරයි කියලා. නමුත් ඔබ ගැබ්ගත් පසුව වෛද්‍යවරයාට ඔබේ බබාගේ වර්ධනය නිවැරදිව ගණනය කරන්න තියෙන එකම සාක්ෂිය ඒ දින සලකුණයි. ඒ නිසා අදම ඔබේ ඔසප් වීම ආරම්භ වූ පළමු දිනය සලකුණු කරන්න අමතක කරන්න එපා. දැන් අපි බලමු බබා ලැබෙන දවස තනියම ගණනය කරන්නේ කොහොමද කියලා. මේකට කියන්නේ නේගල්ගේ සූත්‍රය කියලා. මුලින්ම ඔබේ අවසන් වරට ඔසප් වීම ආරම්භ වූ දිනයට දින 7ක් එකතු කරන්න. ඊට පස්සේ ඒකට අවුරුද්දක් එකතු කරලා මාස 3ක් පස්සට යන්න. අන්න ඒ දවස තමයි ඔබේ බබා ලැබෙන නිවැරදිම දවස. දැන් අපි උදාහරණයක් බලමු. ඔබ ගැබ් ගැනීමට පෙර අවසාන වරට ඔසප් වීම ආරම්භ වූ දිනය ජනවාරි 5 කියලා හිතන්න. හරි. එහෙනම් දැන් මේ පුංචි ගණනය කිරීම කරලා ඔබට මේක තේරුණාද කියලා බලන්න පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න. තොරතුරු වැදගත් කියලා හිතනවා නම් ඔබේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා පේජ් එක අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. ඔබ දන්නවද? ඔබේ දින දර්ශනයේ සලකුණු කරන එක පුංචි රතු තිතකට පුළුවන් ඔබේ මුළු ජීවිතේම වටිනාම දවස. කලින්ම කියන්න. ඔව් මම මේ කියන්නේ ඔබේ බබාව හම්බ වෙන දවස ගැනයි. ගොඩක් අය හිතන්නේ දින දර්ශනයක උසප් දිනේ සලකුණු කරන්නේ ඒ මාසෙට විතරයි කියලා. නමුත් ඔබ ගැබ්ගත් පසුව වෛද්‍යවරයාට ඔබේ බබාගේ වර්ධනය නිවැරදිව ගණනය කරන්න තියෙන එකම සාක්ෂිය ඒ දින සලකුණයි. ඒ නිසා අදම ඔබේ ඔසප් වීම ආරම්භ වූ පළමු දිනය සලකුණු කරන්න අමතක කරන්න එපා. දැන් අපි බලමු බබා ලැබෙන දවස තනියම ගණනය කරන්නේ කොහොමද කියලා. මේකට කියන්නේ නේගල්ගේ සූත්‍රය කියලා. මුලින්ම ඔබේ අවසන් වරට ඔසප් වීම ආරම්භ වූ දිනයට දින 7ක් එකතු කරන්න. ඊට පස්සේ ඒකට අවුරුද්දක් එකතු කරලා මාස 3ක් පස්සට යන්න. අන්න ඒ දවස තමයි ඔබේ බබා ලැබෙන නිවැරදිම දවස. දැන් අපි උදාහරණයක් බලමු. ඔබ ගැබ් ගැනීමට පෙර අවසාන වරට ඔසප් වීම ආරම්භ වූ දිනය ජනවාරි 5 කියලා හිතන්න. හරි. එහෙනම් දැන් මේ පුංචි ගණනය කිරීම කරලා ඔබට මේක තේරුණාද කියලා බලන්න පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න. තොරතුරු වැදගත් කියලා හිතනවා නම් ඔබේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා පේජ් එක අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න.